නිකමටවත් හිතලා තියෙනවද නිකම් පරණ කැමරාවකින් තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න පුළුවන් කියලා. ඉතින් අද අපි බලන්න යන්නේ The Polaroid කියන 2019 රිලීස් වෙච්ච සුපිරිම supernatural horror movie එක. ෆිල්ම් එක පටන් ගන්නේ යාළු දෙන්නෙක් පෙන්නලා. මේ තමයි සේරා, එතකොට මේ තමයි ලින්ඩා. ඉතින් මේ දෙන්නට පරණ බඩු පෙට්ටියක් හම්බ වෙලා මොනවද තියෙන්නේ කියලා බලනවා. ඉතින් මේක සේරාගේ නැති වෙච්ච අම්මගේ. ටිකලාගේ මෙයාලට හම්බ වෙනවා පරණ Polaroid කැමරාවක්. ඉතින් ඔය අතරේ සේරාට හිතෙනවා මේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන එයාගේ බොයි ෆ්‍රෙන්ඩ් යවන්න. ඉතින් ලින්ඩත් ඒ පරණ කැමරාවෙන් සේරාගේ ෆොටෝ එකක් ගන්නවා. ඉතින් දෙන්න ෆොටෝ එක හරියනකම් බලාගෙන ඉද්දී ලින්ඩට කෝල් එකක් ඇවිල්ලා හදිසියෙම යන්න වෙනවා. ඉතින් සේරාත් ගිහිල්ලා දොර ලොක් කරලා ඉද්දී එයාට අර පරණ කැමරාවෙන් සද්දයක් එනවා. ඉතින් සේරා හිතන්නේ ලින්ඩා යාව බය කරන්න හදනවා කියලා. ඉතින් සේරා උඩ කාමරයට ගිහිල්ලා ඒ කැමරාව සද්ද නවත්තනවා. ඉතින් එයා අර කලින් ගත්ත ෆොටෝ එක බලද්දී එයාගේ පිටිපස්ස සෙවණල්ලක් තියෙනවා වගේ දැකලා එයා බය වෙනවා. ඉතින් ටික වෙලාවක් බලාගෙන ඉද්දී ගෙදර කරන්ට් එකක් යනවා. ওই වෙලාවේ සේරාට සද්දයක් ඇහිලා අනිත් කාමරයට ගිහින් බලනවා කවුද ඉන්නේ කියලා. ඉතින් එකපාර මෙතන කාමරේ දොර හිමීර වැහෙන්න පටන් ගන්නවා. බයච්ච සේරා එතනින් යන්න හදද්දී එතන තිබ්බ උඩ කාමරයකින් පොඩි බෝලයක් වැටෙනවා. සේරා කියනවා ලින්ඩා මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි කියලා ඉනි මගින් උඩට නැගලා කාමර අස්සර යනවා. ඉතින් උඩට නැගලා හිමීට බයෙන් බලද්දී එකපාරම අර ඉනි මගත් බිමට වැටෙනවා. සේරා හොඳටම බය වෙලා බිම බලද්දී කාමරය ඇතුලින් මොකෙක් හරි කෙන්දිරි ගාන සද්දයක් ඇහිලා එයා ඉස්සරහට ගිහිල්ලා එතන තිබ්බ මේසේ අල්ලද්දිම එයාගේ අත මොකෙද්ද අල්ලනවත් එක්කම බය වෙච්ච සේරා කෑ ගහගෙනම බිමට වැටෙනවා. හැබැයි එතන හිටිය යක්ෂයා සේරාගේ කකුල් දෙකෙන් අල්ලලා උඩට දාලා අරගෙන සේරාව මරලා දානවා. ඒත් එක්කම ෆිල්ම් එකේ ටයිටල් එක වැටෙනවා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ හයි ස්කූල් එක ළමයින්ගේ ෆොටෝස් ගන්න සීන් එකක්. ඉතින් මේ තමයි අපේ කතාවේ ප්‍රධානම චරිතය බර්ඩි. බර්ඩි නිතරම ස්කාෆ් එකක් දාගෙන ඉන්න නිසා ඉස්කෝලේ ළමයි කියන්නේ මෙයාට ස්කාෆ් ගර්ල් කියලා. ඉතින් ඉස්කෝලේ ඉවර වෙලා බර්ඩි ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් ඔය වෙලාවේ බර්ඩි දකින්නවා යාගේ ක්‍රෂ් එකද කොහෙද. ඉතින් එයා ගාව තිබ්බ කැමරා එකෙන් ෆොටෝ එකක් ගන්නවා. හැබැයි කොල්ලා ඒක දකින්නවා. බර්ඩි ටක් ගාලා යාගේ කැමරා එකත් බෑග් එකට දාගෙන එතනින් යනවා. ඉතින් ඊළඟට බර්ඩි පොඩි ඇන්ටික් කඩේක වැඩ කරනවා. ටික වෙලාවකින් කඩේ වැඩ කරන ටයිලර් කියන කොල්ලා එතනට ඇවිල්ලා බර්ඩිට පොඩි තෑග්ගක් ගෙනාවා කියලා කතා කරනවා. ඉතින් බර්ඩි ගිහින් බලද්දී ඒ 80 දශකයේ පරණ Polaroid කැමරාවක්. බර්ඩි ටයිලර්ගෙන් අහනවා කොහෙන්ද මේක ගත්තේ කියලා. ඉතින් ටයිලර් කියනවා ඒක එයා අරගත්තේ පරණ සේල් එකකින් කියලා. බර්ඩි කියනවා මේක නම් මාරු, මම මේක දැක්කේ ජීවිතේ 50 වතාවට කියද්දී ටයිලර් බර්ඩිගෙන් අහනවා මේක වැඩ කරනවා බලන්න බර්ඩිගේ ෆොටෝ එකක් ගන්නද කියලා. හැබැයි ඉතින් බර්ඩි නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ පාර ටයිලර් කියනවා එහෙනම් මගේ ෆොටෝ එකක් ගන්න කියලා. ඉතින් ඊට පස්සේ බර්ඩි යාගේ ෆොටෝ එකක් ගන්නවා. පස්සේ ෆොටෝ එක හරියන ටික වෙලා කියන නිසා දෙන්න බලාගෙන ඉන්න අතරේ ටයිලර් බර්ඩිව කිස් කරන්න හදනවා. හැබැයි ඉතින් කලබල වෙච්ච බර්ඩි මොනවද ඔයා කරන්න කියලා කැමරා එකත් අරගෙන එතනින් යනවා. හැබැයි කැමරා එකේ කේස් එකයි කැමරාවේ තිබ්බ රෝලර් ටිකයි දාලා තමයි යන්නේ. ඉතින් මේ බර්ඩි කියන්නේ ෆොටෝස් ගන්න එහෙම කැමති කෙනෙක්. ඉතින් මෙයාගේ ගෙදර යනවා. හැබැයි ඉතින් බර්ඩ්ගේ අම්මා නම් වැඩට යන්නයි හදන්නේ. ඉතින් ටික වෙලාවකින් එයා ටයිලර් දීපු කැමරාවත් ටික බලනවා වැඩද කියලා. හැබැයි එයාගේ සුරතලයට ඇති කරන බල්ල නම් ඒ කැමරාව දැක්ක වෙලේ ඉඳන් ගොඩක් බයෙන් තමයි ඉන්නේ. ඉතින් දැන් බර්ඩි හදන්නේ බල්ලගේ ෆොටෝ එකක් ගන්න. හැබැයි ඒ සතා නම් ගොඩක් අමුතු විදිහට බයෙන් තමයි ඉන්නේ. ඉතින් බර්ඩි ෆොටෝ එක ගන්න හදද්දිම එයාගේ යාළුවා කෙසි එතනට ආපු නිසා බල්ල බුරන්න ගන්නවා. ඉතින් කොහොම හරි ෆොටෝ එක ගන්න බැරි වෙනවා. ඉතින් කෙසි ඇවිල්ලා තියන්නේ බර්ඩි වරෑ පාටි එකට එක්කන් යන්න. හැබැයි ඉතින් බර්ඩි නම් වැඩි කැමැත්තක් නැහැ. හැබැයි කෙසි කියනවා පාටියට කොනොත් එනවා කියලා. ඒ කියන්නේ බර්ඩි හොරෙන් ෆොටෝ ගත්ත කොල්ලා. එතකොට නම් බර්ඩි පොඩි කැමැත්තක් එනවා. හැබැයි ඉතින් බර්ඩි කියනවා මට එකට ඇඳ යන්නවත් හරි ඇඳුමක් නැහැ කියලා. එතකොටම කෙසි කියනවා මම දැනන් හිටියා කියලා. ඒ ඇඳුමක් බර්ඩිට අරන් ඇවිල්ලා. ඒත් බර්ඩි කියනවා ඒක හරියට රතු හැට්ටකාරයෙක් වගේ කියලා. ඉතින් කෙසිත් මට වැඩි වෙලාවක් නැහැ. මේකට වැඩිය හොඳ එකක් තිබ්බොත් ඇඳන් වරෙන් කියලා එතනින් යනවා. ඊළඟ සීන් එකේදී යාළුවෝ ටික පාටියට යන්න හදන්නේ. මේ ඉන්නේ මීනා සහ මේ ඉන්නේ ඩෙවින්. ඉතින් පිටිපස්සෙන් ඉන්නේ බර්ඩි සහ කෙසි. ඉතින් ඔය අතරේ බර්ඩි ටයිලර්ගෙන් ගත්ත ෆොටෝ එකේ සෙවණල්ලක් තියෙනවා දකින්නවා. එයා ඒක පිහිදන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් දැන් කට්ටියම යන්න පිටත් වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ටයිලර් කඩෙත් වහලා දානවා. එයා දැන් හදන්නේ අර Polaroid කැමරා එකේ තිබ්බ ෆොටෝ ටික බලන්න. ඉතින් ටයිලර් එකින් එක මාරු කර බලන්න පටන් ගන්නවා. වාතරේ එයා දකිනවා යම්සි අඳුරු සෙවණල්ලක්
ගොඩක් ඒ ෆොටෝස් වල තියෙනවා කියලා. ඉතින් ටයිලර් හිතුවේ කැමරාවේ කාචේ මොනා හරි ගෑවිලා කියලා පිහිදලා බලනවා. හැබැයි එක පාරම ඒ හෙවණැල්ල ලොකු වෙන්න ගන්නවා. බය වෙච්ච ටයිලර් මිටියක් අරගෙන ඉස්සරහට ගිහින් ගහනවත් එක්කම ඒ ෆොටෝ එක මාරු වෙනවා. ඉතින් ටයිලර් හිතන්නේ මැෂින් එකේ මොකක් හරි අවුලක් කියලා. මැෂින් එක පොඩ්ඩක් බල ඉද්දී පිටිපස්සෙන් අමුතු සද්දයක් ඇහිලා බලද්දිම සුදු හෙවණැල්ලක් එකපාරම ටයිලර් දිහාවට එනවා. ඒකට බය වෙච්ච ටයිලර් එතරම් මැරිලා යනවා. ඉතින් ඔය අතරේ බර්ඩි හා එයාගේ යාළුවෝ ටික පාටියට ගිහිල්ලා විනෝද වෙනවා. ඒත් ඉතින් බර්ඩි නම් තනියම ඉන්නවා. ඔය අතරේ එයා දකිනවා ඇටසැකිලි වෙස් මුණක් දාගෙන ඉන්න කෙනෙක් එයා දිහා දිගින් දිගටම බලාගෙන ඉන්නවා. ඉතින් අමුත්තක් දැනිච්ච බර්ඩි උඩ තට්ටුවට යද්දී එතනටත් ඒ මිනිහා ඇවිල්ලා වෙස් මුණ ගලවනවා. ඉතින් ඒ තමයි කෝන. කෝන බර්ඩිගෙන් අහනවා කොහෙද දාගත්ත ෆොටෝ කියලා. හැබැයි ඉතින් බර්ඩි නම් කියන්නේ එයා එදා කැමරා එක වැඩ කරනවා කියලා බැලුවේ එයාගේ ෆොටෝ ගත්තේ නැහැ කියලා. ඉතින් දෙන්න ටික වෙලාවක් කතා කරගෙන ඉද්දී කෝන බර්ඩි ගාව තිබ්බ පරණ කැමරාව බල ඉන්න අතරේ එතරම් මියයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඩෙවින් එනවා. දැන් ඉතින් කට්ටියම සෙල්ෆි එකක් ගන්න ලෑස්ති වෙනවා. ඒත් බර්ඩි ලැජ්ජාවට යන්නේ නැහැ. හැබැයි ඉතින් සෙල්ෆි එක ගද්දී ෆ්‍රේම් එක හරියට සෙට් වෙන්නේ නැති නිසා බර්ඩි අහනවා එහෙනම් මම මේ කැමරා එකෙන් ෆොටෝ එකක් ගන්නම් කියලා. එයාලා පහට ගණන් කරලා ෆොටෝ එක ගන්නවත් එක්කම එතනට කෙසිත් එනවා. කොහමද දැන් ෆොටෝ එක වදිනවා එයාගේ යාළුවෝ ඔක්කොමත් එක්කම. හැබැයි ඉතින් බර්ඩිට අමුත්තක් දැනෙනවා. ඉතින් යාළුවෝ ටික ෆොටෝ එක බලලා ලස්සනයි කියලා එතනින් යනවා. ඉතින් ඔය වෙලාවේ එව්රි එතෙන්ට ඇවිල්ලා කියනවා ඔයාලා මම නැතුව ෆොටෝ ගත්තා නේද කියලා. එයා තනියම එක ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ටික වෙලාවකින් පොලිසියෙන් කියලා කවුද කෑ ගහනවා ඇහිලා එව්රි යනවා කවුද විහිළුකාරයා කියලා බලන්න. ඉතින් ඔය වෙලාවේ බර්ඩිට පහලට එන්න කියනවා. ඉතින් පොලිසිය ඇවිල්ලා තියෙන්නේ බර්ඩිව හොයාගෙන. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ෂෙරිෆ් කියන නිලධාරියා බර්ඩිගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් බර්ඩි හිතන්නේ එයාගේ අම්මට මොකක් හරි කරදරයක් කියලා. ඒ ෂෙරිෆ් කියනවා නෑ එයාට කරදරයක් නැහැ. බර්ඩිගෙන් අහනවා ටයිලර්ත් එක්ක ඇන්ටික් කඩේක වැඩ කරා නේද කියලා. බර්ඩිත් ඔව් කියනවා. ඒත් එක්කම ෂෙරිෆ් කියනවා මට කනගාටුයි එයා මැරිලා කියනවා. හැබැයි ඉතින් බර්ඩිට ඒක විශ්වාස කරන්නත් බැරි වෙනවා. ඉතින් ඊළඟට බර්ඩි ගෙදර ගිහිල්ලා දැන් බර්ඩිටත් අර කැමරාව ගැන ලොකු අමුත්තක් තේරෙන්න පටන් ගන්නවා. මෙයාර මැරිච්ච ටයිලර්ගේ ෆොටෝ එක අරගෙන බලද්දී එයාගේ පිටිපස්සේ අමුතු අඳුරු සෙවණැල්ලක් දකිනවා. ඉතින් එයා ගත්ත අනිත් ෆොටෝ ටිකත් අරන් බලද්දී දකිනවා එව්රි අර පාටි එක තිබ්බ කෙල්ලගේ ෆොටෝ එකෙන් ඒ අඳුරු ඡායාව තියෙනවා කියලා. ඉතින් බර්ඩි එව්රිට කෝල් එකක් කරන් බලන්න හැදුවත් එයාට ඕනි නෑ කියලා හිතිලා නිදා ගන්නවා. ඉතින් අනිත් පැත්තෙන් එව්රිත් පාටි එක ඉවර කරලා හැමෝම පිටත් කරනවා. ඉතින් එයා දකිනවා ගෙදර තිබ්බ ලයිට් එක හිටන් කඩලා කියලා. ඉතින් දැන් මෙයා යන්නේ ගෙදර තව කවුරු හරි ඉන්නවද බලන්න. ඉතින් ඔය අතරේ ෆෝන් එක chat කර යද්දි එතන තිබ්බ ඇටසැකිල්ලකට එකපාරක් බය වෙනවා. ඊට පස්සේ ඒකත් අයිනකට කරලා තියලා එයා යනවා පහළ තට්ටුවේ කවුරු හරි හැංගිලාවත් ඉන්නවද බලන්න. ඉතින් පරීක්ෂා කර ඉද්දි උඩ තට්ටුවෙන් අඩිය සද්දයක් ඇහිච්ච නිසා එව්රි යනවා බලන්න. එව්රි හෙලෝ කවුරු හරි ඉන්නවද කියලා බල යද්දි අපිට පේනවා හරි බය හිතෙන ඇඟිලි වගයක්. ඉතින් ඔය අතරේ එව්රිට අමුතු කෙදිරිලි සද්දයක් ඇහිලා බලනවත් එක්කම අර අයිනකින් තිබ්බ ඇටසැකිල්ල එයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. බය වෙච්ච එව්රි හයියෙන් දුවගෙන යද්දී අර බල්බ් එක දකින්නේ නැතුවම හයියෙන් ඔළුව වැදිලා බිම ඇදගෙන වැටෙනවා. ඉතින් දැන් බය වෙච්ච මෙයා පිටිපස්සට යද්දී එකපාරම ආපු යක්ෂයෙක් එයාගේ බෙල්ලෙන් අල්ලලා මරලා දානවා. ඉතින් ඊළඟට පෙන්නන්නේ බර්ඩිව එයා උදේම නැගිටලා තේ එකක් බිබී ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් එයාගේ යාළුවෙක් කෝල් කරලා කියනවා එව්රි ඊ පාටියෙන් පස්සේ මැරිලා කියලා. ඒක ඇහිච්ච බර්ඩි හොඳටම බය වෙනවා වගේම අර කැමරාවේ අద్భుත දෙයක් හැංගිලා තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එයා කාමරේට ගිහින් බලනවා අරගත්ත ෆොටෝස්. හැබැයි හිතාගන්න බැරි විදිහට අර අඳුරු සෙවණැල්ල මැරිච්ච ටයිලර්ගෙන් හා එව්රිගේ ෆොටෝ වලින් නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම මේ අඳුරු ඡායාව අරයාගේ යාළුවෝ ටික ගත්ත ෆොටෝ එකේ පිටිපස්සෙන් තියෙනවා දකිනවා. ඉතින් ඒත් එක්කම බර්ඩි අර කැමරාව පොලේ ගහනවා. හැබැයි ඉතින් ඒක පාරම ලොකු කිරණයක් වගේ බලයක් කැමරාවෙන් ඇවිල්ලා බර්ඩි විසික් කළා යනවා. ඉතින් ඊළඟට යාළුවෝ ඉස්කෝල් එකේදී මේ ගැන කතා වෙනවා. හැබැයි ඉතින් එයාලා නම් හිතන්නේ ඒක අනතුරක් කියලා. පඩිපෙලෙන් වැටලා තමයි මැරිලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් බර්ඩි අර ෆොටෝස් ටික පෙන්නලා කියනවා මම මේ කැමරාවෙන් ටයිලර් මැරෙන්න කලින් ෆොටෝ එකක් ගත්තා. ඉතින් අඳුරු සෙවණැල්ලක් එයාගේ පිටිපස්සේ තිබ්බා කියලා. ඒ වගේම එයා මැරුණට පස්සේ ඒක තිබ්බේ එව්රිගේ ෆොටෝ එක පිටිපස්සේ. ඉතින් දැන් එයා මැරුණට පස්සේ ඔයාලා ගහපු ෆොටෝ එකේ තියෙනවා කියලා බර්ඩි කියනවා. ඉතින් ඊළඟට ඔයාලගෙන් කාට හරි එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒත් ඉතින් කවුරුත් බර්ඩිව විශ්වාස කරන්නේ නැහැ. ඩෙවින් කියනවා ඔයා අපිව බය කරනවා විකාර කැමරාවක් ගැන කියලා කියනවා. ඒත් එක්කම එයා ගාව තිබ්බ ලයිටර් එකකින් එයාලා එකට ගහපු ෆොටෝ එක චනවා දැන් ඔක්කොම ඉවරයි කියලා.
ඉතින් ඒ ෆොටෝ එක පිච්චෙන ගන්නේ මියාගේ පැත්තෙනුයි. ඉතින් එක පාරම අර ෆොටෝ එක පිච්චෙන විදිහටම මියාගේ අත පිච්චෙන ගන්නවා. කෝණ දුවල ගිහින් ගිනි නිවන එකකින් පිච්චෙන එක නවත්තන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. දැන් කෙසිගේ අතත් පිච්චෙන ගන්නවා. ඉතින් ඔය අතරේ බර්ඩි අර පිච්චෙන ෆොටෝ එක නිමනවා. එතකොටම අර සේරම හරි ගිහිල්ලා ෆොටෝ එකක් තිබ්බ තත්ත්වයටම හරියනවා. ඉතින් ඊළඟට පෙන්වන්නේ යාළුවෝ ටික හොස්පිටල් එකක ඉන්නවා. මියා දරුණු විදිහට පිච්චිලා නිසා කාටවත් බලන්න දෙන්නේ නැහැ. ඩෙමින්ටි විතරක් එන්න කියලා එයා යනවා. ඉතින් ඔය අතරේ කෝණ බර්ඩි නහනවා කොහෙන්ද මේ කැමරාව ගත්තේ කියලා. බර්ඩි කියනවා ටයිලර් තමයි මේක සේල් එකකින් ගත්තා කියලා ගෙනත් දුන්නේ කියලා. කෝණ අහනවා මේක කවරයක් එහෙම නැත්නම් ෆිල්ම් රෝල් එකක්වත් තිබ්බේ නැද්ද කියලා. ඉතින් බර්ඩිට මතක් වෙනවා කේස් එක ඇන්ටික් කඩේ අස්සේ දාලාවා කියලා. ඊළඟට බර්ඩි කෝණ යනවා ඒව අරන් ඉන්නේ කඩේට. බර්ඩි කෝණට මොකක් හරි අවුලක් වුණොත් කෝල් එකක් දෙන්න කියලා එයා තනියම යනවා. මොකද එයා ඒ ෆොටෝ එකේ නැති නිසා කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. බර්ඩි ඒ කඩේ තිබ්බ පොඩි හිඩසකින් අස්සර ගිහිල්ලා බලනවා ඒ කේස් එක තියෙනවද කියලා. ඒ වගේම දකිනවා ටයිලර්ගේ ලේ පැල්ලම් බිම තියෙනවා. ඉතින් ඔය අතරෙම කෝණ වාහනේ ඉද්දී අර කැමරාවෙන් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. අනික් පැත්තෙන් බර්ඩි දකිනවා කැමරාවේ කේස් එක උඩක තියෙනවා. ඉතින් ඒක ගන්න යද්දී ඒක බිමට වැටෙනවා. ඔය අතරේ කෝණ අර ෆොටෝ එකේ අමුත්තක් දකිනවා. බර්ඩි අර කේස් එක ගන්න යද්දී එයා අර ආත්මයව දැකලා බය වෙනවා. ඉතින් බය වෙච්ච බර්ඩි අර කේස් එකත් අරගෙන දුවල යද්දී එයාගේ කකුල පැටලලා වැටෙනවා. අර ආත්මයත් එයාගේ පස්සෙන් එනවා. ඉතින් බයරම ටක් ගාලා පොඩි ජනේලෙන් එළියට යන්න හදද්දිම එයාගේ ස්කාර්ෆ් එක ඇන එක පැටලිලා එයාගේ බෙල්ල හිර වෙනවා. හැබැයි වෙලාවටම වගේ කෝණ එතනට ඇවිල්ලා එයාව බේරගෙන වාහනයට එක්කන් යනවා. ඉතින් ඒ දෙන්න වාහනේ යන අතරේ බර්ඩි අහනවා ඇයි ඌ මගේ පස්සෙන් එන්නේ කියලා. එතකොට කෝණ කියනවා අර ෆොටෝ එක හොඳට බලන්න කියලා. ඉතින් නොහිතපු විදිහට ඒ ෆොටෝ එක ගහද්දී බර්ඩිගේ ඡායාව එතන පිටිපස්සේ තිබ්බ ජනේලෙ වීදුරුවේ වැදිලා. ඉතින් ඒක නිසායි ආත්මය බර්ඩිගේ පස්සෙන් මුත් එන්න වටන් අරන් තියෙන්නේ. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩෙවින්වයි මියාවයි. මියාට බැන්ඩේජ් එකක් දාලා ඉතින් දෙන්න කතා කරගෙන ඉද්දී එකපාරම කරන්ට් එකේ ෂෝට් එකක් වගේ ඇවිල්ලා ඩෙවින් යනවා නර්ස් කෙනෙක්ට කතා කරන්න. ඉතින් ඔය වෙලාවේ බර්ඩියාට කෝල් කරලා කියනවා ඔයා තනියම ඉන්න එපා ඩෙවින් එක්කම ඉන්න. මොකද මටත් ඌ පහර දෙන්න පටන් ගත්තා කියලා. හැබැයි ඉතින් දැන්ටමත් ඩෙවින් එතන නැහැ. ඉතින් මියාත් බය වෙලා නැගිටලා යන්න පහදද්දී එයාගේ සේලයින් බඩ හිටන් ගැලිලා යනවා. ඩෙවිනුන් නිකන් අමුතු වෙලා කාමරයක් දිහාට යනවා. ওই වෙලාවේ මියා එන්න හදද්දී එතනට අර යක්ෂයා ඇවිල්ලා මියාව අල්ල ගන්නවා. ඩෙවින් නර්ස් කෙනෙක්ට කතා කරලා මියා ඉන්න තැනට එද්දී මියා එතන නැහැ. බිම ලේ බින්දු වගේක් තියෙනවා දකිනවා. ඩෙවින් බයෙන් ඒ ලේ බින්දු පස්සෙන් ගිහින් එතන තිබ්බ කර්ටන් එක අයින් කරනවා. ඒත් එතන කවුරුත් නැහැ. හැබැයි ඒ වෙලේම මියා එතන මැරිලා ඉල්ලලා ඉන්නව දකිනවා. ඉතින් ටික වෙලාවකින් එතනට බර්ඩි කෝණයි එනවා. හැබැයි එයාලා හොඳටම පරක්කු වැඩි. පොලිසිය එහෙමත් එතනට ඇවිල්ලා හැබැයි එයාලා හිතන්නේ මියා සියදිවි හානි කරගෙන කියලා. ඉතින් බර්ඩි එනවා දැකපු ඩෙවින් හොඳටම බනින්න පටන් ගන්නවා. තමුන් නිසා තමයි මේ සේරම උනේ. තමුන් ෆොටෝ එක ගත්ත නිසා තමයි මේ සේරම උනේ කියලා. ඉතින් දුක හිතිච්ච බර්ඩි එතනින් යනවා. ටික වෙලාවකින් කෝණත් එතනට යනවා. බර්ඩි කියනවා මේක මගේ වැරද්ද තමයි කියලා. එයා කෝණට එයාගේ තාත්තගේ පෙන්ඩන්ට් එකක් දෙනවා. මගේ තාත්තා මැරෙන්න උනේ මන් නිසා අවුරුදු 12 දී වාහනේ පාටි එකකට යද්දී වේගෙන් යමු කිව්ව නිසා ඇක්සිඩන්ට් වෙලා එයා නැති වුණා කියනවා. ඉතින් බර්ඩි හිතනවා මේක කොහොම හරි නවත්තන්න ඕන කියලා. එයා අර කැමරා එකේ කේස් එක බලද්දී හම්බ වෙනවා කාගේද පරණ ඇඩ්‍රස් එකක්. ඉතින් මේ දෙන්න යනවා මේ ගැන විස්තර හොයන්න. ඉතින් දෙන්න පුස්තකාලයට ගිහින් විස්තර හොයද්දී එයාලා හොයාගන්නවා ඒ කාලේ ඉස්කෝලේ ඡායාරූපකරණය උගන්වපු ලෝරන් ජෝසප් කියන ගුරුවරයාගේ තමයි මේ කැමරාව කියලා. ඒ වගේම ඒ ගුරුවරයා එයාගේම ශිෂ්‍යයන් කීප දෙනෙක්ව වද දීලා මරලා දාලා තියෙනවා. ඒ වගේම පොලිසිය මෙයාට වෙඩි තියලා මරලා දාන කොටත් එයා ගාව මේ පොලරොයිඩ් කැමරාව තිබිලා තියෙනවා කියලා එයාලා හොයාගන්නවා. ඉතින් ඊළඟට ඉතුරුලා ඉන්නේ යාළුවෝ ටික මේ ගැන කතා කර කර ඉන්නවා. ඔය අතරේ බර්ඩි කියනවා මම මේ ජරා භූතයව දැක්කා. ඌ විනිවිද පේන දෙයක් අල්ලගෙන වහගෙන හිටියේ. ඒ කියන්නේ යක්ෂයා උණුසුමින් මරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් දැන් මෙයාලා හදන්නේ ඒ කැමරාවේ අයිතිකාරයාගේ ගෙදර හොයාගන්නයි. ඒත් ඉතින් බයටම කලබල කරන්න පටන් ගත්ත ඩෙවින් කැමරාවත් අරගෙන නැගිටිනවා. කෝණේ කැමරාව අරගන්න හදද්දිම එකපාරම ඩෙවින්ගේ තනි ෆොටෝ එකක් වදිනවා. එතකොටම අර අඳුරු සෙවනල්ල යාළු එකට ගහපු ෆොටෝ එකෙන් ඩෙවින් ඉන්න ෆොටෝ එකට මාරු වෙනවා. දැන් ඉතින් ඊළඟට මැරෙන්න වෙන්නේ ඩෙවින්ට කියලා දැනගත්තම ආයෙමත් කලබල කරන්න පටන් අරගෙන බර්ඩිගේ ෆොටෝ එකක් ගන්න හදනවා. ඒත් කෙසි එයාගේ කලින් වැදිච්ච ෆොටෝ එකේ අතට පැන්සලකින් අනිනවා. හැබැයි ඇත්තටම අතර ඇන්න වගේම ඩෙවින්ගේ අත හිල් වෙලා යනවා. ඉතින් තරහ ගිය ඩෙවින් කෙසිට පහර දෙන්න යද්දී එතනට රණ්ඩුව නවත්තන්න ආපු නිලධාරියෙක්ට ඩෙවින්ගෙන් පහරක් වදිනවා. ඊළඟ ඉතින් ඩෙවින්ව හිර කූඩුවේ දාලා බර්ඩි හා කෝණ ෂෙරිෆ්ට තේරුම් කරන්න හදනවා මේ කැමරාව නිසා තමයි මේ සේරම වෙන්නේ ඒක යක්ෂයෙක් ඉන්නවා කියලා.
හැබැයි ඉතින් ෂෙරිෆ් නම් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ දෙන්න ඉතින් යනවා බර්ඩි යන්න ඉස්සෙල්ලා ඩෙවින්ව හම්බ වෙනවා. ඉතින් ඩෙවින් බර්ඩි හැමදේටම සමාව ඉල්ලනවා. එයා කියනවා ඊළඟට මැරෙන්න වෙන්නේ මට පුළුවන් වුණොත් මේක නවත්තන්න කියලා. බර්ඩිත් පරිස්සමට ඉන්න කියලා එතනින් යනවා. එයාලා යන්න හදද්දී කෙසි කතා කරලා කියනවා 1977 ඇන් ෆැරඩ් කියන නමට ගෙයක් තියෙනවා. හැබැයි එයාගේ නම වෙනස් කරලා එයාගේ ඇත්තම නම ලිනා සෙබල් ලෝරන්ගේ බිරිඳ. ඉතින් දැන් මේ දෙන්න අය ගෙදර හොයාගෙන යනවා. එයාලා ගෙදරට ගිහිල්ලා කතා කරද්දී වයසක ගෑනු කෙනෙක් එනවා මේ ලෝරන්ගේ බිරිඳද කියලා අහද්දී එහෙම කෙනෙක් මෙහි නැහැ කියලා කියනවා. හැබැයි කැමරාවේ RJS කියලා දැක්කම ඒ අපේ දුව කියලා දෙන්නම ඇතුළට ගන්නවා. ඉතින් ඔය අතරේ ඩෙවින් පොලිසියින් අතරතුර එකපාර කරන්ට් එක යනවා. කතා කරාට කවුරුත් ඇත්තෙත් නැහැ. ටික වෙලාවකින් අර යක්ෂයා එතනට ඇවිල්ලා ඩෙවින්වත් මරලා දානවා. ඉතින් දැන් ලෝරන්ගේ බිරිඳ සම්පූර්ණයෙන්ම කතාව කියන්න පටන් ගන්නවා. එයා කියනවා රෙබේකායාගේ දුව. එයාගේ දුව හරි ලස්සනට එයාගේම ලෝකෙක ජීවත් වුණා. ඒ වගේම එයාගේ තාත්තා එයාට මේ කැමරාව අරන් දුන්නා. ඉතින් මේ කැමරාවත් එක්ක එයා පිස්සුවෙන් වගේලු හිටියේ. හැබැයි ඉස්කෝලේ පටන් ගත්තම ළමයි එයාට විහිළු කරන්න පටන් ගත්තා. ඉතින් දවසක් යාළුවෝ 4 දෙනෙක් ගෙදරටම ඇවිල්ලා රෙබේකව එක්කන් ගිහින් ගොඩ නරක විදිහේ ෆොටෝස් අරගෙන ඉස්කෝල් එකේ හැමතැනම ප්‍රදර්ශනය කරලා. ඉතින් ඒ ලැජ්ජාවට රෙබේක සියදිවි නසා ගත්තා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ එයාගේ තාත්තා දුවට ගොඩක් ආදරේ නිසා ඒ ළමයි එකින් එකාව ඉස්කෝල් එකේ කළුවර කාමරයක වද දීලා මරන්න පටන් ගත්තා. ඒත් අන්තිම ළමයා මරන්න හදද්දී පොලිසියෙන් ඇවිල්ලා ලෝරන්ට වෙඩි තියලා මරලා. එයා ඒ කැමරාව අතේ තියාගෙනම තමයි මැරලා තියෙන්නේ. ඉතින් අන්තිමට එක්කෙනෙක් ඉතුරු වුණා කියලා එයාගේ ෆොටෝ එකක් බර්ඩිට දෙනවා. ඉතින් දැන් මෙයාලා යනවා ඉස්කෝලේ ළමයාගේ විස්තර හොයන්න. ඉතින් කට්ටිය හොරෙන් ඉස්කෝල් එකට ගිහිල්ලා ඒ ළමයාගේ විස්තර හොයන්න පටන් ගන්නවා. මෙයාලා හොයාගන්නවා ඒ ළමයා වෙන කවුරුත් නෙමෙයි අර පොලිස් නිලධාරියා ෂෙරිෆ් කියලා. ඉතින් ඒකපාරම ෂෙරිෆ් මේ කට්ටිය අර ගෑනු කෙනාගේ ගෙදර ගිය බව දැනගෙන එතනට එනවා. බර්ඩි ෂෙරිෆ්ගෙන් අහනවා ඇයි මෙහෙම දෙයක් කරේ? ඒ වගේම මේක නිසා මගේ යාළුවොත් මැරුණා කියලා. ඒත් එක්කම ඒ කැමරාවෙන් ෂෙරිෆ්ගේ ෆොටෝ එකක් ගන්නවා. ෂෙරිෆ් කියනවා ඔයාලා හිතන්නේ මම මේ ගෑනු ළමයාගේ ෆොටෝ ගත්තා කියලාද? අහන ගමන් සම්පූර්ණ කතාව කියන්න පටන් ගන්නවා. ෂෙරිෆ් කියනවා එයාගේ තාත්තයි ඒක කළේ. අපි හැදුවේ ෆොටෝ ටික පොලිසියට දීලා එයාව බේරගන්න. හැබැයි ලෝරන් එක දැනගත්තට පස්සේ රෙබේකට ගහලා අපිව මරලා දාන්න හැදුවා. ඒත් එයා මාව මරන්න එද්දි තමයි පොලිසිය ඇවිල්ලා ඌට වෙඩි තියලා මැරුවේ කියලා කියනවා. ඒ වගේම ලීනව්ගේ බිරිඳ ඔයාලා බොරුයි කියලා තියෙන්නේ කියලා කියනවා. ඒත් එක්කම අර යක්ෂයා එතනට ඇවිල්ලා කැමරකින් වැදිච්ච ෂෙරිෆ්ගේ ෆොටෝ එක අහුල ගන්නවා. ඌට වෙඩි තිබ්බත් මුකුත් වෙන්නේ නැහැ. ඌ අර ෆොටෝ එක දෙකට ඉරනවත් එක්කම ෂෙරිෆුත් ඒ විදිහටම දෙකට මැදින් ඉරිලා මැරිලා යනවා. ඒත් එක්කම කෙසිගේ කකුලටත් පහර දෙනවා. කෝණයකට වෙඩි තියලා දුවලා යනවා. බර්ඩි කේසි බේරෙන්න දුවලා යන අතරේ බර්ඩිට මතක් වෙනවා මේ යක්ෂයා උණුසුම් තියෙන තැනට එන්න බෑ කියලා. ඉතින් මේ දෙන්න බාත්රූම් එකට ගිහිල්ලා සේරම ටැප් ටික අරිනවා. ඔතනට ආපු යක්ෂයා ඇතුළට එන්න හැදුවත් ඌව පිච්චෙන නිසා එන්න බැරුව එතනින් යනවා. බර්ඩි කේසිට කියනවා මෙතනම ඉන්න ඔයා මෙතන ආරක්ෂිතයි කියලා කෝණව හොයාගෙන යනවා. දැන් මේ දෙන්න ප්ලෑන් එකක් ගහනවා මේ යක්ෂයාව එක තැනක කොටු කරලා මේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන ඌට විරුද්ධව පාවිච්චි කරන්න. ඉතින් ඔහොම ඉද්දී යක්ෂයා ඇවිල්ලා කෝණම ඇදගෙන යනවා. ඉතින් බර්ඩි ටක් ගාලා එයාගෙන් ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඒ වෙලේම අර සෙවණැල්ල එයාගේ ෆොටෝ එක පිටිපස්සට එනවා. ඉතින් ඒ වෙලේම අර යක්ෂයාත් එයාගේ පස්සෙන් එන්න ගන්නවා. දැන් එයා දූගෙන යන්නේ අර ළමයිට වද දුන්න කළුවර කාමරයට. මෙයා දූගෙන යද්දිම කකුල හැප්පිලා පඩිපෙලෙන් පහළට වැටිලා කැමරාව විසි වෙලා යනවා. ඉතින් බර්ඩි ටක් ගාලා නැගිටලා ලයිට්ස් ටිකක් දාලා කැමරාව හොයාගෙන යද්දිම අර යක්ෂයා ජනේලුත් වහගෙන කළුවර කරගෙන එතෙන්ට එන්න ගන්නවා. දැන් බර්ඩි හැංගිලා ඉඳලා එකපාරම දුවලා ගිහින් කැමරාව ගන්නවත් එක්කම අර යක්ෂයා යාගේ බෙල්ල මිරිකනවා. බර්ඩි කොහොම හරි යක්ෂයාගේ මූණ ෆොටෝ එකක් ගන්නවා. යක්ෂයාත් ඒ එළියට විසි වෙලා යනවා. හැබැයි ආයෙමත් පහර දෙන්න එද්දී බර්ඩි අර ෆොටෝ එක අතින් පොඩි කරලා දානවා. අර යක්ෂයාත් වකුටු වෙලා යනවත් එක්කම බර්ඩිගේ ඇඟිලි දෙකකුත් දෙකට නැමෙනවා. මොකද එයාගේ අතේ භාගයක් ඒ ෆොටෝ එකේ වැදිලා තිබ්බ නිසා. ටික වෙලාවකින් ආයෙමත් ඒ යක්ෂයා එද්දි බර්ඩි ගාව තිබ්බ ලයිටර් එකකින් ඒ ෆොටෝ එක පුච්චලා දානවා. ඒත් එක්කම මේ යක්ෂයා පිච්චෙනවා වගේම එයා ඇඟිලි දෙකත් පිච්චෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එකපාරම අර යක්ෂයා පිච්චිලා විනාශ වෙලා යනවා. ඉතින් අවසානයේදී බර්ඩි කෙසි හා කෝන මේ උගුලෙන් ජීවිත බේරා ගන්නවා. ඉතින් අන්තිමට බර්ඩි කැමරාව ආයි කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා මුහුදට විසි කරලා දානවත් එක්කම කතාව මෙතනින් ඉවර වෙනවා.